හායි ගයිස් ට්‍රැකා වර්ල්ඩ් එකට අදත් ඕගොල්ලොන්ව ඔන්න ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාටත් කවදාද හිතිලා තියෙනවද ලෝකයේ වෙනත් රටකට ගිහිල්ලා පදිංචි වෙන්න ඕන කියලා? ඔයා එහෙම පදිංචි වෙන්න හිතනවා නම් ඒ රටේ සෞඛ්‍ය පහසුකම් ආරක්ෂාව, එතකොට ජීවන වියදම, මුදල්මය තත්ත්වය, රැකියාවල ස්වභාවය මේ හැමදේම බලපානවා. ඉතින් අපි අද ඔයාට කියන්න හදන්නේ ලෝකයේ පදිංචි වීමට සුදුසු වැඩිපුරම සුදුසු රටවල් 5 ගැන. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න, අපේ වීඩියෝ එක බලන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ලෝකයේ ජීවත් වීමට සුදුසු රටවල් අතරින් පස්වෙනි ස්ථානයේ හිමි වෙන්නේ නවසීලන්තයට. නවසීලන්තය ගැන කතා කරනකොට නවසීලන්තය කියන්නේ ඉතාමත් සාමකාමී රටක්. විශේෂයෙන්ම ලස්සන පරිසරයක් තියෙන, ලස්සන හදවත් තියෙන සාමකාමී මිනිසුන් ජීවත් වෙන රටක් වගේම මිනිසුන්ට හොඳ රැකියා පරිසරයක් තියෙන, ඒ රැකියාව තුළ හොඳ වැටුපක් ගෙවන රටක්. ඒ වගේම රජය විසින් දරුවන්ට උසස් අධ්‍යාපනයක්, උසස් සෞඛ්‍ය සේවයක් ලබා දෙන රටක් විදිහටත් අපිට නවසීලන්තය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයත් නවසීලන්තයට ගිහිල්ලා පදිංචි වෙන්න හීන දකින කෙනෙක් නම් ඔන්න අනිවාර්යෙන්ම ඔයාගේ උත්සාහය අතාරින්න එපා. මේ විදිහට පදිංචි වීමට සුදුසුම රටවල් වලින් 4 වෙනි ස්ථානයේ හිමි වෙන්නේ ස්විස්ටර්ලන්තයට. ඉතින් ස්විස්ටර්ලන්තය කියන්නේ ලස්සන පරිසරයක් තියෙන, හොඳ ආරක්ෂාවක් තියෙන, ඒ වගේම ආර්ථික වශයෙන් ස්ථාවර වුණු රටක්. ඒ වගේම මේ රටේ ජීවත් වෙන අයට තමන්ගේ රැකියාවෙන් උසස් වැටුපක් ලබා ගන්න පුළුවන් වගේම හොඳ ආරක්ෂිත පද්ධතියක් තියෙන නිසාම මේ රටේ අපරාධ ඉතාමත් අඩුයි. ඉතින් මේ වගේ පරිසරයක් ඇත්තටම ජීවත් වෙන්න අපිට සුදුසු නැද්ද? පදිංචි වෙන්න සුදුසු නැද්ද කියලා ඔයා තීරණය කරන්න ඕන දෙයක්. ඊළඟට අපි කියන්න හදන රට තමයි කැනඩාව. විශේෂයෙන්ම පෘථිවියේ ආදරය සහ මිත්‍රත්වය එකට එකතු වෙන රටක් විදිහට අපිට කැනඩාව හඳුන්වන්න පුළුවන්. කැනඩාව කියන්නේ අද වෙනකොටත් විවිධ ජාතීන්ගෙන් පිරී ගිය රටක් වගේම ඊටාම සාමකාමී රටක්. විශේෂයෙන්ම කැනඩාව ඇතුලේ පවුලක් විදිහට ගිහිල්ලා පදිංචි වෙලා ආර්ථික වශයෙන් ස්ටේබල් වෙන්න අපි තෝරගන්න හොඳම රටක් තමයි කැනඩාව කියන්නේ. පිරිසිදු නගර තියෙන සාමකාමී මිනිසුන් පද්ධතියක් නිර්මාණය කරපු, ඒ වගේම ආරක්ෂාව අතින් හොඳ ස්ටෑන්ඩ් එකක් තියෙන, ආර්ථිකයේ වශයෙන් ස්ටේබල් වෙච්ච තවත් රටක් විදියට ලෝකයේ තියෙන අපිට කැනඩාව හඳුන්වන්න පුළුවන්. වගේම අද වෙනකොටත් ලංකාවේ විශාල පුරවැසියන් සංඛ්‍යාවක් කැනඩාව තුළ පදිංචි වෙලා ඉන්නවා කිව්වොත් හරියටම හරි. මේ විදිහට ජීවත් වෙන්න තවත් සුදුසුම රටක් තමයි ඔයයි මමයි ගොඩක් අය try කරන ඕස්ට්‍රේලියාව. ඉතින් ඕස්ට්‍රේලියාව කියන්නේ හොඳ ආරක්ෂාවක් තියෙන, හැමදේම හරිම පහසුවෙන් මිනිසුන්ට කරන්න පුළුවන් හොඳ නීති රීති පද්ධතියක් තියෙන රටක් කිව්වොත් හරියටම හරි. ඒ වගේම අධ්‍යාපන කටයුතු ඉස්සරහට කරගෙන යන්නත් හොඳ රටක් විදිහට අපිට ඕස්ට්‍රේලියාව හඳුන්වන්න පුළුවන්. වගේම මිනිස්සු ඉතාමත් විනෝදයෙන් කාලය ගත කරන රටක් විදිහටත් අපිට ඕස්ට්‍රේලියාව හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි හැමෝගෙම මේ රට යන හීනය ඇතුලේ ඕස්ට්‍රේලියාව කියන රටත් අනිවාර්යෙන්ම උඩින්ම ලියවිලා තියෙනවා කිව්වොත් හරියටම හරි. ලෝකයේ පදිංචි වීමට සුදුසු රටවල් වලින් ඉහළම තැන, ඒ කියන්නේ ෆස්ට් ප්ලේස් එක ගන්නේ නෝර්වේ රාජ්‍යය. නෝර්වේ රාජ්‍යයට යන්න වීසා ලබා ගන්න ඉතාමත් අපහසුයි. වගේම නෝර්වේ රාජ්‍යය ඇතුලේ ජීවත් වෙන කෙනෙක් හරිම ආසාවෙන් ඒ රටේ ජීවත් වෙනවා කිව්වොත් හරියටම හරි. විශේෂයෙන්ම හොඳ ආරක්ෂිත පද්ධතියක්, අධ්‍යාපන පද්ධතියක්, ආර්ථික ස්ටැබ්ලිෂ් එකක් තියෙන රටක් විදිහට අපිට නෝර්වේ රාජ්‍යය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අලංකාර පරිසරයක්, සීත දේශගුණයක් තියෙන මේ රටට යන්න ලෝකේ ඉන්න හැමෝම try කරනවා. වගේම මේ රටට යන එකත් හරිම අපහසු වැඩක්. ඉතින් පේනවනේ ලෝකයේ පදිංචි වෙන්න තමන්ගේ රට අතෑරලා දාලා වෙනත් රටකට ගිහිල්ලා පදිංචි වෙන්න ඔයා සිහින මවන කෙනෙක් නම් ඉතින් මේ රටවල් 5 ඔයාට සුදුසුම රටවල් 5ක් විදිහට අපිට අනිවාර්යෙන්ම සිලෙක්ට් කරලා දෙන්න පුළුවන් ඔයාට ජීවත් වෙන්න. ඉතින් මේ වගේ රසබර වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එකට ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම